හෙලෝ ඔන්න ඉතින් මගේ බර්ත්ඩේ එකට මොකද මම කරේ කියලා තමයි මේ vlog එකෙන් ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. ඉතින් මුලින්ම ටවුන් එකේම මම පටන් ගන්නවා. අපි බලමු මොකද්ද මම මගේ බර්ත්ඩේ එකට කරේ කියලා. හරි. මම බර්ත්ඩේ එකට ඉතින් පාටි දැම්මේ නැහැ. මම කරේ දානයක් දුන්න එක. මගේ vlogs Yeah, boy. අපි දැන් මේ වෙලාවේ අපේ දානය සඳහා මෙන්න මෙයා මොකද ගණන් කරනවා. හරි ඉතින් මේ දානට ඕන කරන බඩු ටික තමයි මම ගන්නේ. අපි ගිහිල්ලා ගොඩාක් බඩු ගත්තා. ඉතින් ලයිට් උත් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපි ලස්සනට තෑගි ටිකක් එක්කම දානෙ දෙන්න ලෑස්ති කරගත්තා. මේ විදිහට gift item ගොඩාක් ගත්තා. මගේ බර්ත්ඩේ එක. මන් දන්නේ නෑ මම මගේ බර්ත්ඩේ එකට මාර ආසයි. ඉතින් ඒක අපි වයසට යනවා තමයි. ඉතින් එහෙමයි කියලා දුකෙන් ඉන්න බෑනේ. මං ඉතින් වයසට යන එකටත් හරි ආසයි. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මගේ gift ටිකත් මම තියාගෙන මමම ඉතින් සතුටු වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැක්කන් ඉතින් අපේ ගෙදර අයගේ සද්දේ. ඒගොල්ලොත් හරිම ආසාවෙන් තමයි මේ ගමන යන්නේ. බලමුකෝ කොහෙද අපි ගියේ කියලා. අපි ගියේ නිහඬ අරණ කියන ලස්සන පන්සලට. ඇත්තටම මේක ඔයගොල්ලෝ පන්සල යනවා කියලා හිතාගෙන මේ යන්න එපා මෙතෙන්ට. මෙතන කරන්නේ ගොඩාක්ම ඔයගොල්ලෝගේ මනස නිදහස් කරගන්න, මනස සැහැල්ලු කරගන්න ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඉතින් බෞද්ධ ආගමික කෙනෙක්ට විතරක් නෙමෙයි ඕනම ආගමික කෙනෙක්ට මෙතෙන් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ උපන්දිනේ දවස මම ඉවර කරේ. ඉතින් ගොඩක් කට්ටිය මේ පන්සල ගැන මගෙන් අහලා තිබ්බා. මේ තමයි නිහඬ අරණ කියන පන්සල. මේක තියෙන ගලහ ප්‍රදේශයේ. නුවර ඉන්න කට්ටිය නම් මේක ගැන ගොඩක් විස්තර දන්නවා. ඉතින් ඔයාටත් මෙතෙන්ට යන්න ආසයි නම් මේක ගැන තොරතුරු දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම විස්තර ඔයගොල්ලන්ට දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ගේ හිත හදාගන්න, හිත නිවා ගන්න යන්න පුළුවන් හොඳම තැනක් විදිහට මට මේ තැන ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.